දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම හදන්නේ රුලන් දෝසි. අපට අවශ්‍ය වෙනවා රුලන් ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක්. මම මෙතන අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප එකක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට කිරි පිටි උනත් ගන්න පුළුවන්. පොල් ග්‍රෑම් 150ක්, රටින්දි ටිකක්, ලුණු සල්පයක්, එන්සල් සල්පයක්. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම මේ පොල් ටික තෙත හිඳ ගන්න පොඩ්ඩක් තාච්චිය දාලා බදිනවා. අපි දැන් මුලින්ම මේ පොල් ටිකේ තෙත හිඳ ගන්න ඕන. මේ තාච්චියට දාලා අඩු ගින්දරේ ටිකක් මේ විදිහට බැද ගන්න. අපි පොල් ගන්නකොට ඊට සිහින්න ගා ගන්න ඕන. මේ විදිහට අපි වතුර ටික හිඳව ගන්න ඕන. දැන් ඔයාලට පේනවා දැන් මේ පොල් වල තෙත හිඳිලා තියෙන්නේ. මේ ගන්නට ඕන පොල් ටික ගන්න. මම දැන් මේ පොල් ටික වෙනත් භාජනයකට දා ගන්නවා. දැන් මේ තාච්චියටම රුලන් ටික දාගෙන බදින්න. අඩු ගින්දරේ බැද ගන්න. මේ ගානට රුලන් ටික බැද ගන්න. ගොඩක් කළු කරගන්න එපා. මේ විදිහට ලාරහනන් පාට වෙනකම් බැද ගන්න. දැන් මම මේ රුලන් ටික වෙනත් භාජනයකට දා ගන්නවා. මේ ටික මේ තාච්චියට දා ගන්න. මේ සීනි ටිකත් ඒටම දා ගන්න. ලුණු සල්පයක් දා ගන්න. පැණි ටික හොඳට ඉතුරුවට පස්සේ අපි මේට රුලන් ටිකත් පොල් ටිකත් එකතු කරනවා. ටිපේ ගින්දර අදුලෙන් තියාගන්න. එන්සල් කුළු ටිකක් එකතු කරගන්න. ඔයාලට අවශ්‍ය නම් මෙයට ෆුඩ් කලරින් ටිකක් එකතු කරගන්න පුළුවන්. මම නම් කලරින් එකතු කරන්නේ නැහැ. මේකම මම රටින්දි ටික එකතු කරනවා. අපි මේට රටින්දි ටිකත් එකතු කරා. මේ විදිහට එක ගුලියකට වගේ ආවහම අපි බටර් ගාගත්ත තැටියකට දාගමු. දැන් මම ලිප ඕෆ් කරනවා.
ඉතින් මේ තියෙන්නේ මම හදපු රුලන් දෝසි. ඔයාලත් හදලා බලන්න. හොඳ නරක කියලා මට කමෙන්ට් කරන්න. ඔයාලට සුබ දවසක් වේවා.